පටන් ගන්නේ එක්තරා ගමක තිබුණු ගෙදරකින්. මේ ගෙදරේ හිටියේ සෝමපාල කියලා මිනිස්සෙකුයි එයාගේ ගෙදර අයයි. ඒ වගේම එයාලා ඇති කරන කිකිලියෙකුයි. ටික කාලයක් යනකොට මේ පුංචි කිකිලි බිත්තර දාන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඒ නිකම් බිත්තර නන් නෙමෙයි. රත්තරන් බිත්තර. සෝමපාලටයි පවුලේ අයටයි මේ ගැන හිතා ගන්නවත් බෑ. එයාලා හිතුවේ එයාලගේ වාසනාවන්ත කාලය පටන් ගත්තා කියලා. මෙච්චර කාලයක් සාමාන්‍ය පවුලක් විදිහට ගෙවුණු සෝමපාලගේ ජීවිතය රන් බිත්තර හම්බෙනවත් එක්කම ධනවත් පන්තියේ පවුලක් බවට පත් වුණා. ලස්සනම ලස්සන ගෙදරක්, ලස්සනම ලස්සන සුපෝක බෝගී වාහනයක්. කන්න බොන්න අඳින්න අඩුවක් නැති ජීවිතයක් සෝමපාලට ලැබුණා. මේ විදිහට ජීවිතේ ගෙවෙන අතරේ එක දවසක් රෑ සෝමපාලට හිතුණා මේ කිකිලි මට සතියකට දෙන්නේ එක බිත්තරයයි. මේක සතියක් ගාන ගිහිල්ලා සල්ලි වලට මාරු කරන් එන එක නම් මට හරිම වදයක් වෙලා දැන් තියෙන්නේ. පාරම බිත්තර ගොඩාරියක් ගන්න තිබ්බනම් මට එක පාරම ලොකු ධනවතෙක් වෙන්න තිබ්බා. මේකට මොකද්ද කරන්න පුළුවන්? මට හොඳ අදහසක් ආවා. එක රැයින් ධනවතෙක් වෙනවා මං. මෙහෙම හිතලා සෝමපාල සතුටු වුණාට සෝමපාල කරන්න යන්නේ නම් හොඳ වැඩක් නෙමෙයි. කිකිලිගේ කූඩුව ළඟට ගියපු සෝමපාල කිකිලිව එළියට අරගෙන කිකිලිගේ බඩ කපලා බඩ ඇතුලේ තියෙන සේරම බිත්තර එකපාර ගන්නයි හදන්නේ. අනේ මගේ දෙවියනේ, මේකගේ බඩ ඇතුලේ එක බිත්තරයක්වත් නෑනේ. අයියෝ, මොකද මම මේ කරපු අපරාධේ? අන්තිමට මට කිකිලිත් නැති වුණා, බිත්තරත් නැති වුණා. මේ විදිහට කිකිලිගේ බඩේ බිත්තර නැති බව දැක්කහම තමයි සෝමපාලට එයා කරපු අපරාධේ තරම වැටහුණේ. සෝමපාලගේ මේ අධික තණ්හාව නිසා අන්තිමට සෝමපාලට කිකිලිත් නැති වුණා, රන් බිත්තරත් නැති වුණා. දැක්කා නේද මගේ පුංචි යාළුවනේ? අධික තණ්හාව මිනිස්සු නොමිනිස්සු කරන විදිහ. ඔයාලා වුණත් තමන්ට ලැබෙන දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. අද කතාවත් ලස්සනයි නම් ඔයාලගේ ජීවිතේට පුංචිම හරි ආදර්ශයක් ගත්තා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.